හායි යාළුවනේ, කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මේ 13 වෙනිදා උදේ අයියයි මමයි යනවා අපේ ගෙදර කඩවත ඉඳලා මෑසිරිපුර අයියලාගේ ගෙදර ඇවිදින් අයියලාගේ ගෙදරත් ඉඳලා 13 වෙනිදා උදේම අපි දෙන්නත් එක්ක යනවා ගල්ගමු. මම ගල්ගමුවේ. ඉතින් එහෙට අවුරුදු අරගෙන අපි දෙන්නත් එක්ක යනවා. ලස්සන පරිසරයක් විඳ ලස්සන වැවකුත් තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන බල අපි දෙන්නත් එක්ක යනවා ගමට. ඉතින් ඔයාලත් කියන්නකෝ මේ පරිසරයේ ලස්සනයිද, ඔයාලගේ හිතට දැනෙනවද කියලා. ඔය ඉතින් අපි දෙන්න ඉතින් පොඩි කයියකුත් දාගෙන බයික් එකේ ඉතින් යනවා. ඔන්න ඉතින් කොහොමින් හරි හිමීට ඇවිත් අපි ගල්ගමුවට ආවා. මේ ගල්ගමුව ටවුන් එක ඉතින් ඉස්සර පන්ති ගියපු ඒවා අයියා මාව බලන්න ආවෝ එහෙම මතක් වෙනවා. මෙහාට එද්දීන් අර ඈතින් පේනවා අපි ක්ලාස් ගියපු තැන. ඉතින් ඒවත් එක්ක හරි ලස්සන මතක ගොඩාරියක් තියෙන සුන්දර නගරයක් තමයි ගල්ගමුව කියලා කියන්නේ. ඔයාලත් බලන්නකෝ ගල්ගමුව ටවුන් එක හොඳයිද ෂෝක්ද කියලා. ඔන්න ඉතින් ගෙදරත් ආවා. ඔය තමයි ගෙදර වටපිටාව. මම නම් හරි ආසයි. ඉතින් ගෙදර ඇවිදින් චුට්ටක් වෙලා ඉතින් අම්මා බඩු බදින්න ගත්තා. එතන චුට්ටක් වෙලා හිටියා. බලාගෙන හිටියා. වැඩක් නම් මුකුත් කරේ නෑ. අම්මා බඩු බදින දිහා මාත් ඉතින් බලාගෙන හිටියා. ගොඩක් කාලෙකින් ඉන්නේ. අම්මත් එක්කත් කයියක් දාගෙන බලන් හිටියා. බටුත් බැද්දා. ඔය නම් තියෙන අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බා අප්‍රේල් 10. ඉතින් අපිට 10 වෙනිදා බැරි වුණා. අපි ආවේ 14 වෙනිදා. ඉතින් එයාට පොඩි කේක් එකක් අරගෙන ආවා. එයාවත් සර්ප්‍රයිස් කරා. එයා ඇත්තටම ගොඩාක් සතුටු වුණා. ඉතින් ඒ හින්දා අපිටත් ගොඩාක් සතුටුයි. කේක් කපලා කාලා සතුටු වුණා. ඉතින් මේ තියෙන 14 වෙනිදා උදේ යාළට ගෙනාවු ඇඳුනුත් අපි මෙන්න මේ විදිහට දීලා ලස්සන බලන්න ඉතින් යාළට දීලා මෙන්න මෙහෙම මං ඉතින් ඔයාලටත් පෙන්නන්න පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. ඔය චූටි ඇඳුම නම් අපේ අක්කගේ බබාට ගත්තේ. අම්මටයි තාත්තටයි මල්ලිටයි චූටි බබාටයි ඇඳුම් ගත්තා. ඉතින් ලස්සනයිද කියලා බලලා ලස්සනයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාලත්. අවුරුද්ද ලබන්න හදන්නේ. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. අපේ මල්ලි නම් හදන්නේ දැන් අවුරුද්ද ලබද්දින් රටින්න දාන්න. රටින්න පාකයක් විතර බැනගෙන අර ගිනි පෙල්ලකුත් අවුලගෙන රටින්න ටික දැම්මා. කොල්ලොන්ගේ සතර ඉතින් ඒකනේ ඒ මදි කියලා දැන් ආයෙත් දානවා. එහෙම දකිද්දින්න මාර සතුටුයි. ඉස්සර ඉතින් හිටපු ගෙදර ඉතින් මේ හින්දා ඉතින් ගෙදර දකිද්දි ඇත්තටම සතුටු හිතෙනවා. ඊට පස්සේ ඉතින් අපි පස් දෙනාත් එක්ක ලෑස්ති වෙලා ඊට කලින් අවුරුද්ද ලැබුවාට පස්සේ අම්මටයි තාත්තටයි වැඳලා අපි තුන් දෙනා බත් එහෙම කාලා දැන් ඉතින් මේ යන්නේ ඇවිදින්න කියන්නේ ඉතින් අත්තම්මයි ගෙදරේම තමයි යන්නේ. පොඩි රවුමක් දාලා එනවා. මලයාවත් මැදින් තියාගෙන දැන්
එයාත් හරිය සතුටින් ඉන්නේ අපි ආව හින්දා. ඉතින් ඔන්න අත්තම්මලා ගෙදරත් ආවා. අත්තම්මලා ගෙදරත් ඇවිදින් අත්තම්මට ගත්ත ඇඳුම් දීලා ආටත් වැඳලා චුට්ටක් වෙලා කතා කර කර හිටියා. ඉතින් ඒ ඉඳලා එහෙට ඉස්සරහින් තමයි අපේ චූටි අම්මලා ගෙදර තියෙන්නේ. එහාටත් ගියා. එහාටත් ගිහිලා ඉතින් අපි චුට්ටක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා මේ තියෙන්නේ රෑ වෙලා නාලා එහෙම ඉතින් අපේ අම්මා කොත්තු හදලා තිබ්බ කොත්තුත් කාලා බීමත් බීවා. බීලා ඉතින් අවුරුද්දේ එහෙම ඉවර කරලා ආයෙ මේ 17 වෙනිදා උදේම අපි දෙන්නත් එක්ක